ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් විත් දුමින්ද YouTube channel එකත් එක්ක. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක්. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ගණිත ගැටලු වර්ගය හදන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ගණිත ගැටලු වර්ගය හදන කෙටි ක්‍රමය මොකක්ද කියන එක ඔයාගේ ඔළුවට දාගන්න. ඉතින් ඔයාට මේ ගණිත ගැටලු වර්ගය හදන කෙටි ක්‍රමය තේරුණා නම් හරි තේරුම් නැත්නම් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. 140ත් 180ත් අතර පිහිටි සංඛ්‍යා තුනක එකතුව 438ක් නම් එම සංඛ්‍යා තුන පිළිවෙලින් සොයන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට මේ ගානේ කියන්නේ එක ළඟ තියෙන සංඛ්‍යා තුනක් තියෙනවලු. ඒ සංඛ්‍යා තුනේ එකතුව 438යිලු. ඒ කියන්නේ මෙහෙම එක ළඟ තියෙන සංඛ්‍යා තුනක් තියෙනවලු. ඉතින් මේ සංඛ්‍යා තුන එකතු කරාම එන උත්තරය අපිට දීලා තියෙනවා පුතේ කීයයි කියලාද? 438යි කියලා. ඉතින් ඔයාගෙන් අහන්නේ මේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුන මොකක්ද කියලා. ඉතින් ඔයා තේරුම් ගන්න එක ළඟ පිහිටි සංඛ්‍යා කියන්නේ මොනවද පුතේ? නිකම්ම උදාහරණයක් විතර මෙහෙම කිව්වොත් එහෙම. දැන් 10 ගත්තොත් ඊළඟට එයාගේ එක ළඟ තියෙන්නේ කීයද? 11 12. නේද? එක ළඟ පිහිටි සංඛ්‍යා කියන්නේ ඒව. ඔයා හිතන්නක මම ගත්තා 225. මෙයාගේ ඊළඟ සංඛ්‍යා තුන මොකද්ද? 226 227. ඔන්න ඔය වගේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුන. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි අපිට පරාසයක් දීලා තියෙනවා පුතේ. කීයනම් කීයටද? අපිට දීලා තියෙනවා පුතේ මේකේ 140ත් 180ත් අතර පිහිටි සංඛ්‍යා දෙකක් කියලා. ඉතින් මම හිතනවා පුතේ ඒ ගානේදී මේ කාරණාව වැදගත් වෙන එකක් නැහැ කියලා. අපි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරමු පුතේ. ඔයා කරන්න ඕනේ මෙන්න මේ පුංචි කාරණාවයි. අපිට පුළුවන් පුතේ මේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුනෙන් මැද තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගන්න. මැද තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගන්න අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයා දන්නවා මැද තියෙන සංඛ්‍යාව හොයාගත්තොත් ඊට වඩා එකක් අඩුයි කලින් තියෙන සංඛ්‍යාව. ඊට වඩා එකක් වැඩි ඊළඟ සංඛ්‍යාවට අපිට සංඛ්‍යා තුන හොයාගන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ පුතේ මේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව හොයාගන්න අර දීලා තියෙන එකතුව. ඒ කියන්නේ 438 නේද? මේ 438 බෙදන්න ඕනි 3ෙන්. බෙදන්න ඕනි 3ෙන්. 438 බෙදන්න ඕනි 3ෙන්. අපි බෙදමු බලන්න. 4ට 3ේම 1යි. එක්වරක් 3 3යි. 4න් 3ක් අඩු වුණාම කීයද? 1යි. ඉතින් මෙන්න මේ 3 ගේනවා අපි පල්ලෙහාට. දැන් 13ට බලනවා 3 ඒවා කීයද කියලා. 13ට 3 ඒවා පුතේ කීයද? 3 වරක් 4 12 නිසා 4යිනේ. 4 වරක් 3 12යි. දැන් ආයිත් එකක් ඉතුරු වෙනවා නේද? මෙයටත් ගේනවා පල්ලෙහාට. 18ට 3 ඒවා කීයද? 18ට 3 ඒවා හරියටම තියෙනවා 6ක්. 18 වරක් 3 6 වරක් 3 18යි. 18න් 18ක් බින්දුව. එහෙනම් අපිට උත්තරයක් ආව පුතේ 146යි කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ නම් මැද තියෙන සංඛ්‍යාව පුතේ 146යි. එහෙනම් ඊට කලින් තියෙන සංඛ්‍යාව 145 වෙන්න ඕනි. ඊට පස්සේ සංඛ්‍යාව 147 වෙන්න ඕනි. අන්න අපි එක ළඟ පිහිටි සංඛ්‍යා තුන හොයාගත්තා. එහෙනම් පුතේ මොකද්ද අපි මේ වැඩේදි කරේ? මායි පාරක් පැහැදිලි කරන්න. අපිට කිව්වා එක ළඟ සංඛ්‍යා තුනක් තියෙනවලු. ඒ සංඛ්‍යා තුන එකතුව 438යි කිව්වා. අපෙන් ඇහුවා ඒ සංඛ්‍යා තුන මොකද්ද කියලා. ඉතින් අපි කරේ මෙච්චරයි. අපි කරේ පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව හොයාගන්න අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. මැද සංඛ්‍යාව හොයාගන්නේ අර එකතුව බෙදන්න ඕනි 3ෙන්. එකතුව බෙදන්න ඕනි 3ෙන්. ඉතින් දීර්ඝ බෙදීම දාලා අපි එකතුව 3ෙන් බෙදුවා. අපිට ආව උත්තරයක් පුතේ 146යි කියලා. එහෙනම් ඊට කලින් සංඛ්‍යාව 145 වෙන්න ඕනි. එහෙනම් අවසාන සංඛ්‍යාව 147 වෙන්න ඕනි. ඉතින් මම හිතනවා පුතේ මේ ගණිත ගැටලුව ඔයාලට ඉතාමත් පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම පුතේ ඔයාගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම පුතේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්. ආයිබෝවන්.